TikTok, Facebook, YouTube හරහා මාව නරඹන සියලුම දෙනාට මම මේ වීඩියෝ එක ගේන්නේ බොහොම කලකිරීමෙන්. ඉතින් මොකද හේතුව මම දැක්කා Facebook එකේ යනකොට එක වදනක් තියෙනවා. මෙන්න මේ දාලා තියෙන වදන අරාබියට එන ඔක්කොම ගෑනුන්ට බාබලා කෙලිනවලු. මන්ද මානසික රෝගියෝ ඉන්නවා. ඒ වගේම තමයි මිනිස් වෙසින් ලෝකෙට ආපු තිරිසන්නු ඉන්නවා. ඊට වැඩි කියන්න දෙයක් නැහැ. තිරිසන්නු ඉන්නවා මිනිස් වෙස් අරගෙන ලෝකෙට ජාතක වෙලා ආපු මිනිස් වෙස් ගත්තු තිරිසන්නු ඉන්නවා තාම මේ ලෝකේ. උන් ඉතින් මේ ලෝකෙට වැඩකුත් නැහැ. යන ලෝකෙකට වැඩකුත් නැහැ. අනික තමයි මේ Facebook page වල group වල adminලා මේ වගේ දේවල් දැම්මහම ශනිකව අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මිනිස්සු බෑන් කරලා දාලා යන්න ඕනේ. fake account හදාගෙන මෙන්න මේ වගේ ඇවිල්ලා මුළු ගැහණු සංහතියටම මුළු ලංකාවේ ගැහණු සංහතියටම මෙන්න මේ වගේ අදහස් අරයි යන්නේ මෙන්න වගේ පුද්ගලයෝ බෑන් කරලා දාන්න ඕනේ. බ්ලොක් කරලා දාන්න ඕනේ. එහෙම නැතුව ඒ මොකක් හරි ඒ වගේ දෙයක් ආවම ඒකට කමෙන්ට් එකටනකම් ලයික් කරනකම් බලන් ඉන්න ඇඩ්මින්ලත් මේවට වගේ කියන්න ඕනේ. බලන්න මේ දාලා තියෙන ෆොටෝ ටිකක් දාලා අරාබි මිනිස්සුෙක්ගේ ෆොටෝ දාලා ලංකාවේ හැදිර ඉන්නේ සොරුයි පෙරෙන්න ගැහණු අයගේ ෆොටෝ දාලා AI වලින් හදලා දාලා කියනවා අරාබි කරේට යන ගැහණු ඔක්කොටම බාබලා කෙලිනවලු. සමහර විට උගේ නොහැකියාවට උගේ ගෑණි බාබාට කියලා කෙලව ගන්න ඇති. ඒ තරහ උට ඇති. හැබැයි ඒක මොකද උගේ තියෙන පොන්නකමට තමයි ගෑන් රටේවලා බාබාට කියලා කෙලව ගත්තේ. කෙලව ගත්තා නම් ඉතින් එහෙම වෙච්චහම අනිත් ගෑනු ඔක්කොම පලි නැහැ. මේ අරාබි කරට එන ගෑනු ඔක්කොම බාබාට කියලා කෙලව ගන්න නැහැ. ඒ ගෑනුන්ට බාබාට කියලා කෙලව ගන්න තියා කණ්ඩ වෙලාවක් නැහැ, නිදියන්න වෙලාවක් නැහැ, නාගන්න වෙලාවක් නැහැ. ගෙදරකට කෝල් එකක් ගන්නවත් වෙලාවක් නැහැ. හැබැයි ඔන්න ඔය හේතු වෙන්දා සමහරట్లాට ගෙදරකට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැති හින්දා මිනිස්සු හිතනවා බාබත් එක්ක බුදිනවා කියලා. එහෙම නැත්නම් ඩ්‍රයිවරුත් එක්ක බුදිනවා කියලා. හැබැයි එහෙම නැහැ. සමහරලාට මේ ගෑනු කට්ටියට Wi-Fi නැති වෙනවා. Wi-Fi කට් කරනවා. කෝල් එකක් ගන්න විදිහක් නැති වෙනවා. එහෙමත් වෙච්චහමත් ගෙදරින් අර ලංකාවේ ඉන්න පරබල්ලෝ මෙන්න මේ වගේ ඔය මන්ද මානසිකත්ව අදහස් තියෙන පරබල්ලෝ හිතලා කියනවා බාබා කෙලිනවා. නැත්තම් ඩ්‍රයිවර් කෙලිනවා. ඔන්න ඔහම අදහස් එනවා. ඒ වගේ මේ මන්ද මානසිකත්වයේ තියෙන උන් තමයි මෙන්න වගේ පෝස්ට් දාන්නේ. page adminලා page group adminලා මෙන්න මේ වගේ පෝස්ට් ආපුවාම මේවා අයින් කරන්න. මොකද මේවා මේ මුළු ගෑනු සංහතියෙම කැලලක්. මේ අරාබි කරට එන ගෑනු ඔක්කොටම බාබලා කෙලිනවා කියලා මෙහෙම දාපුවාම ඔයාලා බලන් ඉන්න එපා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම මතයක් ලංකාවේ මිනිස්සුන්ට ගියාම මොකද වෙන්නේ? එහෙම මතයක් ලංකාවේ මිනිස්සුන්ට ගියාම මේ පවුල් කඩා වැටෙනවා. ඒ පවුල් විසිරෙනවා. ඇයි අර ලංකාවේ ඉන්න මිනිස්සයාට දෙගිඩියාවක් තියෙන්නේ එතකොට? මොකද ඒ දෙගිඩියාව? මගේ ගෑනින්ටත් එහෙනම් කෙලිනවා ඇති බාබා. දවසක් කතා කරනකොට දෙකක් කතා කරනකොට Wi-Fi නැති වුණොත් ඒ මිනිස්සු දන්නේ නැහැ ඒක. හැබැයි අර මේ වගේ අදහස් ගියපුවාම මේ මිනිස්සුන් ඔළුව වලට මිනිස්සුන් ඔළුව කුරුවල් වෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? එහෙනම් හරි. අර කි මගේ එකෙත් එහෙනම් බාබාට කියලා මේක කරගන්නවා. ඒක තමයි මට කතා කරන්න නැති කියලා. ඉතින් මෙන්න මේ විදිහට කතා කරනවට සමා වෙන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. ෂෙයා කරලා මෙන්න මේ අදහස් තියෙන මිනිස්සුව Facebook එක එනකොට TikTok එක එනකොට මුන්ව අයින් කරලා බ්ලොක් කරලා දාන්න මුලින්ම තීරණය කරන්න ඔයාලා. බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයෙ පාරක්.